මේ දරුවන්ට ආදරණීය මවක් හැටියට ජීවිතයේ සතුටින් පුරවාගෙන ජීවිතයේ අලුත් මාවතකට යොමු කරන්නට අතහිත දෙන ආදරණීය ගුරුතුමිය හැටියට මම හිතනවා මේ සුබ දවසේ ඇයට ඔබ වෙනුවෙන් කියන්න බොහෝ දේ තියෙනවා වගේම ඔබේ ඉතාමත් උණුසුම් සහ ලෙන්ගතු ලෙස පිළි අරගනිමින් ඇගේ හදවතේ තියෙන ආදරය ඔබට කියන්නට අවස්ථාවක් අපි ලබා දිය යුතුමයි. දේශමාන්‍ය කුෂිනී මදුමාලිකා ආදරණීය ඔබට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබේ අත්පොළසන් නාදය මැද්දේ ඔබ අමතන්න. අයිබෝවන් ඔබ සියලු දෙනාටම සුබම සුබ උදෑසනක් වේවා. අපගේ ආරාධනාව පිළිගෙන මෙතනට සැපෙමිනි ප්‍රවීණ රංගන ශිල්පිනී මීනා කුමාරි මැතිණිය ඒ වගේම ප්‍රවීණ රංග ශිල්පී කුමාර ජයකාන්ත මැතිතුන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක බී සිරිතුංග මැතිතුමන් ප්‍රවීණ මාධ්‍යවේදිනී දිරිය ප්‍රසාදිනී දේශාභිමානී මාධ්‍ය විභූෂණ සාමවිනිසුරු මංජුලා මල්කාන්ති මැතිතුමිය මෙහොම් තක්සලාවේ ප්‍රධාන කර්තෘ ප්‍රවීණ මැහොම් උපදේශිකා නන්දනී විතානගේ මැතිණිය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය කළුතර දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානයේ මෝස්තර නිර්මාණකරණ පිළිබඳ ප්‍රවීණ උපදේශිකා මාගේ ගුරුතුමිය චතුරී මදුෂිකා පීරිස් මහත්මිය මේ ඔබ හැම සියලු දෙනාම මගේ ආයතනයේ අද දින පැවැත්වෙන ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවයට බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඇත්තටම අද හරියම ලස්සන දවසක් මගේ ජීවිතේ ඒක ගැන කියන්න ඇත්තටම වචන නැති මගේ දරුවෝ දන්නවා මගේ ගැන මේ මූණ ටික බලාගෙන මොකද අද යාලා විසිර යන දවස. ඉතින් ඔබ හැම දෙනාම මගේ වචන විශ්වාස කරලා මගෙන් ඉගෙන ගත්ත දේවල් අකුරු කරලා ඒවා ව්‍යාපාර දැනුම විදිහට භාවිතා කරලා ව්‍යාපාර හඳුන්වලා දීලා Facebook page හරහා ඔයාලගේ ආයතන ආරම්භ කරලා ඉතින් ඒ හැම දිනාටම බොහොමත්ම ස්තුතියි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ හැම සියලු දෙනාම මගේ ශිෂ්‍යයෝ ඇත්තටම දැන් ව්‍යවසායකයෝ වෙලා ඉවරයි. ඉගෙනගෙන අවසන් වුණත් ඊට පස්සේ ව්‍යවසායික දැනුම හරහා ඒ කියන්නේ අපේ මෝස්තර නිර්මාණ කරන පාඨමාලා දැනුම හා ශ්‍රේණිගත කිරීම පාඨමාලා අවසන් කරලා ඔබ සියලු දෙනා ව්‍යාපාරයකට සුදුසු මට්ටමකට මම පත් කරලා තියෙනවා. ඉතින් කියන්න සතුටුයි. නිකම් පාඨමාලාවක් අවසන් කරලා ඉන්න ශිෂ්‍යයෝ නෙමෙයිලා දැන් දැනුම තියෙන ව්‍යවසායික පිරිසක් හැමෝම 100ට මෙතන ඉන්න කට්ටියගෙන් 90%ක්ම වගේ ව්‍යාපාර ආරම්භ කරලා පවත්වාගෙන යන අය. ඉතින් ඒක නිසා අද මගේ කතාවේදී මට ඔයාලට මගේ දරුවන් වශයෙන් කියන්න තියෙන්නේ හැම දෙනාටම කාටත් බරක් නොවි ඉන්න පුළුවන් රැකියාවක් මේක. මම හැමදාමත් පන්තියේදී කියනවා වගේ ඔයාලට ඔයාලගේ ජීවිතය දැන් දිනලා ඉවරයි. ඉතිරි ටික දිනන්න තියෙන්නේ. ඉතින් ශක්තිය ධෛර්යය ඔයාලට හැමදාමත් ඒකට මගෙන් හම්බ වෙනවා. අදින් අවසන් වෙන්නේ නැහැ. පාඨමාලාව ඉවර වුණා කියලා ශිල්පීය දැනුම් ඥානය ඔයාලට ඕනම අවස්ථාවකදී මගෙන් ගන්න පුළුවන්. ඉදිරි අවස්ථාවකදී වුණත් මම ගොඩාක් වෙලාවට දැන් මගේ පළමු පාඨමාලා ඉවර කරලා තියෙන හැම සිසුවෙක්ටම ඊළඟ ඇඩ්වාන්ස් පාඨමාලා කරනකොට ඩිප්ලෝමා එකේදී හිටපු අයට නොමිලේම පාඨමාලාව ලබා දෙනවා. ඒක ලබා දෙන්න හේතුව තමයි විශේෂයෙන් ඔයාලා ඉස්සරහට යන්න ඕන කියන තැන මම ඉන්නවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් එක්ක ගත්තාම අපි තනියෙන් නැගිටින්න ඕන සිසු පිරිසක් ඕන බිහි කරන්න. ඉතින් කාටවත් අත නොපා තමන්ගේ ශක්තියෙන් ධෛර්යයෙන් ජීවත් වෙන්න පුළුවන් රැකියාවක් මේක. ඉතින් ගෙදරට ආර්ථිකයට හොඳ අත්වලක් දෙන්න පුළුවන් ඔයාලා හැමෝටම ඒකට ඔයාලට සියලු ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම අද ප්‍රාර්ථනා කරනවා. ඉතින් සපෙමිනි ඔබ සැමට බොහොමත්ම ස්තුතියි. විශේෂයෙන් මගේ සිසුවියන් ඔවුන්ගේ දැන් ඔවුන්ව දිරිමත් කරන ඔවුන්ගේ දෙමාපියන් ස්වාමි පුරුෂයන් ඔවුන්ටත් මම විශේෂ ගෞරවය හිමි කරලා දෙනවා. මොකද කාන්තාවන්ට ඉදිරි ගමන ජය ගන්න එයාගේ අත්වලක් වෙන්න පවුලේ දෙමාපියන් වගේම විවාහකයට ඉතාමත් අවශ්‍යයි තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අත්වල. ඉතින් ඒක මටත් නොඅඩුව ලැබෙන කෙනෙක්. මට ඇත්තටම මේ තැනට එන්න මට වාසනාව ශක්තිය උරුම කරලා දුන්නේ මගේ ස්වාමි පුරුෂයා දර්ශන ජයතිලක මහතා. ඉතින් එතුමාටත් මම මේ අවස්ථාවේ විශේෂ ස්තුතිය හිමි කරනවා. ඉතින් මම ඔයාලටත් කියන්නේ අනිත් අය දැන් මට සමහර දරුවෝ කතා කරනකොට කියනවා ගෙදර ඒ කියන්නේ නොයිකුත් ප්‍රශ්න නිසා අපිට පන්ති එන්න විදිහක් නැහැ එහෙම. එතකොට ඒ වගේ දේවල් වලට එයාලට
අවස්ථාව ලබා දෙන්න එයාලා කැමති ඉදිරියට යන්න. ඒක නිසා එයාලගේ පවුලේ අයගෙනුත් ඉල්ලනවා පුළුවන් තරම් ශක්තිය ධෛර්ය ලැබෙන්න. මොකද කාන්තාවක්ට තමයි පවුලක බර ඉහළටම ගෙනියන්න පුළුවන්. ස්වාමි පුරුෂයා වගේම ගෙනියන්න පුළුවන්. ඉතින් ඒ ශක්තිය එයාලට ලබා දෙන්න ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න උදව් කරගන්න කියලා අනිත් සියලු දෙනාගෙනුත් ඉල්ලනවා. අවසාන මොහොතේ මාධ්‍ය ආයතන වලින් පැමිණි සියලුම දෙනාම මම ඉතා ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මොස්තර නිර්මාණකරණය පාඨමාලාවේ අපේ ෆැෂන් ෂෝ එක සඳහා ළමයින්ව ඉදිරිපත් කළ ගොඩාක් පහුගිය දවස්වල එහෙස මහන්සි වෙලා කටයුතු කරපු ඒ හැම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම මගේ ආදර ස්තුතිය පිළිගන්වනවා. ඔබ හැම දෙනාටම කාට හරි මට ස්තුති කරන්න, ඒ කියන්නේ පිළිගන්න අමතක වුණා නම් සමා වෙන්න. හැම දෙනාම මම මේ අවස්ථාවට ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා හැමෝටම මේ විදිහම ස්තුතියි. මාගේ ආයතනය විශ්වාස කරලා, මාව විශ්වාස කරලා මෙතෙන්ට සපමිනියාට අපි ඉදිරි ගමන ජය ගන්න ඉදිරියට යමු. ස්තුතියි.